ෆාමසියේ තියෙන මිල අඩු සාමාන්‍ය පෙත්තයි ලොකු ගාණක් දීලා ගන්න ගණන් වැඩි පෙත්තයි අතරේ ඇත්තට මොකක් හරි වෙනසක් තියෙනවද කියලා හිතලා තියෙනවද? උදාහරණයක් විදිහට අපි හිතමු ෆාමසියේ තියෙනවා කියලා රුපියල් 2කට ගන්න පුළුවන් සාමාන්‍ය පැරස්ටමෝල් පෙත්තකුයි රුපියල් 20ක් විතර වෙන පැරස්ටමෝල් පෙත්තකුයි. හැබැයි මේ පෙතිචාති දෙකේම රෝගය සුව කිරීමට හෝ වේදනාව නැති කිරීමට ශරීරය තුළ ක්‍රියාත්මක වන ප්‍රධානම ඖෂධීය රසායනික සංයෝග 100%ක්ම සමානයි. අපි මේවට කියන්නේ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් කියලා. අලුත් බෙහෙතක් හොයාගන්න ලොකු සමාගම් කෝටි ගණන් පර්යේෂණ වලට වියදම් කරලා අවුරුදු ගානකට පේටන්ට් බලපත්‍රයක් ගන්නවා. පේටන්ට් බලපත්‍රයේ තියෙන කාලය ඇරුළත වෙන කාටවත් ඒ බෙහෙත හදන්න බෑ. ඒ නිසා ඒ සමාගම තීරණය කරන වැඩි මිලටම ඔයාට ඒ බ්‍රෑන්ඩඩ් බෙහෙත ගන්න වෙනවා. හැබැයි අර පේටන්ට් කාලය ඉවරුණාට පස්සේ වෙනත් සමාගම් වලටත් පුළුවන් ඒ ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට් එකම පාවිච්චි කරලා ඒ අදාළ බෙහෙතම හරියට නිපදවන්න. එතකොට ඒගොල්ලන්ට අලුතින්ම ඇක්ටිව් ඉන්ග්‍රීඩියන්ට්ස් හොයාගන්න පර්යේෂණ කරන්න වියදමක් යන්නේ නැහැ. ඒ නිසා යාලට පුළුවන් ඒ ජෙනරික් බෙහෙත ගොඩක් අඩුවට දෙන්න. සමහරු හිතනවා මේ මිල අඩු ජෙනරික් බෙහෙත් කියන්නේ ව්‍යාජ එහෙමත් නැත්නම් බාල බෙහෙත් කියලා. ඒක සම්පූර්ණයෙන්ම වැරදි, කිසිම පදනමක් නැති ලොකුම මිත්‍යාවක්. රචයේ අනුමැතිය ලැබෙන්න නම් මේ පෙති දෙකම එකම විද්‍යාත්මක ප්‍රමිතියකට තියෙන්න ඕනේ. ඒ වගේම එකම වේගයෙන් ඇඟට උරා ගන්න ඕනේ වගේ තද නීති තියෙනවා. මේ පෙති දෙකේ වෙනසකට තියෙන්නේ ඒකට දාලා තියෙන පාට, හැඩය සහ ලස්සන පැකේජින් එක විතරයි. බෙහෙතේ නියම ගුණේ නම් කිසිම වෙනසක් නැහැ. ඒ නිසා මිත්‍යා මතවලට අහු වෙලා දහස් ගණන් සල්ලි නාස්ති කරන එක අදම නවත්තන්න. මේක විශේෂයෙන්ම දිගටම සල්ලි වලට බෙහෙත් අරගන්න අයට ගොඩක් වැදගත් වෙයි. ඊළඟ පාර බෙහෙත් ගන්නකොට ෆාමසි මහත්තයාගෙන් මේ බෙහෙතේ ජෙනරික් එක තියෙනවද කියලා අහලා බලන්න. කවදාවත් ලැජ්ජ වෙන්න එපා. මේක බොහෝ දෙනෙක්ගේ ලොකු සල්ලි නාස්තියක් නතර කරන වටිනා රහසක්. ඒ නිසා තවත් කෙනෙක්ට දැනුවත් වෙන්න මේ වටිනා වීඩියෝ එකත් අනිවාර්යයෙන්ම ෂෙයා කරන්න.